හෙලෝ කොහොමද? ඉතින් ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා මං හිතනවා. මම අද අරන් ආවේ මගේ හවස් වරුවක් ගෙවෙන විදිහ. ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නයි හදන්නේ. ඉතින් දැන් මේ වෙලාව වෙනකොට හස්බන්ඩ් වැඩ ඇරලා ඇවිල්ලා මගේ චූටි බබාව එයා අතට අරන් තියෙන වොෂ් දාලා ඉවර වෙලා එයා හවසට කොහොමත් ආවට පස්සේ වොෂ් දාලා බබත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න එක්ක යනවා. ඉතින් මම මේ එළියට වෙලා ඉඳලා උන දැන් රස තේහෙකුත් හදාගෙන චුට්ටක් නිදහසේ හිටියා. ගෙවල් දොරවල් අතු ගාලා ඉවර කරලා පොඩ්ඩක් තේ එකක් හදාගෙන නිදහසේ ඒක බොන්නයි හදන්නේ. මොකද දැන් ආයෙත් වැඩ ගොඩක් තියෙනවා. ආයෙත් පටන් ගන්න හවස් වරුවට. ඉතින් තේ එක බීලා ඊළඟට මම කරේ බබාගේ රෙදි වගේක් දාලා තිබුණා උදේ වේලෙන්න. අද ඉතින් ලොකුවට වේලුනේ නැහැ. මොකද අදත් අපිට ලොකුවට අවුවක් වැටුන්නේ නැහැ. ඉතින් මම මේක රැක් එක පිටින්ම හැමම එළියේ රූම් එකකින් තියනවා. එතකොට මට හෙට උදේත් පුළුවන් මේක අවුවට පොඩ්ඩක් දාන්න. ඉතින් ඕගොල්ලන්ගේ ගෙවල් වලත් මෙහෙමද චූටි බබාලාගේ රෙදි තියෙද්දී වැස්ස දවස් වලට ඒව වේල ගන්න එක තමයි අමාරුම දේ අපිට. ඉතින් ඊට පස්සේ ඒ ටිකත් මම රූම් එකට දාලා දැන් මේ දවස් 3කට විතර කලින් හොදපු රෙදි ගොඩක් අද මම වේල ගත්ත උදේ. අද චුට්ටක් අපිට අවුව වෙන්න උදේ වරුව. ඉතින් මම දැන් මේ ටික නමා ගන්න තමයි හදන්නේ. එයා දැන් මේ වෙලාවේ මිදුලේ සෙල්ලම් කරන වෙලාව. එයා ඉන්නකොට මේවා නමන්න බෑ. ඔක්කොම ඇදලා විසික් කරනවා. ඇදලා දානවා. ඉතින් එයා නිදි වෙලාවක හෝ මේ වගේ ගෙදර නැති වෙලාවක තමයි මේ ටික නමා ගන්න ලේසිම. මම මුලින්ම ඉතින් කරන්නේ එයාගේ එක එක ඇඳුම් කොට කල්සන්, දිග කල්සන්, කමිස වෙන වෙනම ඊට පස්සේ මගේ ඇඳුම් වෙන වෙනම ගොඩවල් වලට තියාගත්තාම මට ලේසි ටක් ගාලා නමාගෙන යන්න. ඊට පස්සේ කෙලිම මට මේක අල්මාරියට දාගන්න පුළුවන්. ඔන්න ඒ වැඩෙත් ඉතින් මම ටක් ගාලා ඉවර කරා. දැන් ඉතින් මට මේ ටික අල්මාරිය හොරගන්න විතරයි තියෙන්නේ. මගේ ඇඳුම් ටිකත් වෙන් කරා. ඒ ගෙදරට අඳින ඇඳුම් නෙවෙයි අනිත් අල්මාරියට දාන්න හැංගර්ස්වල දාන්න ඕන ඇඳුම් වගේක් තිබුණා. මම ඒ ටිකත් මෙහෙම පැත්තකින් තියාගත්තා. ඊළඟට මේ හොඳ වොෂ් එකක් දාගන්නවා. දැන් රෑ කෑම හදන්නත් ඕනේ. ඊට පස්සේ බබාට කවන්න ගන්නත් ඕනනේ. ඉතින් එයා හස්බන්ඩ් එක්ක ඉන්න අතරේ මම ඉක්මනට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඊළඟ මගේ වැඩ කොටසට යන්න තමයි හදන්නේ. ඊළඟට ඉතින් මම රෑට අද හදන්න හිතාගෙන නූඩල්ස් එකක්. ඉක්මනට ඉතින් වතුර ටිකක් ලිපේ. ඊළඟට වතුර එකට මම ලුණු ටිකක් දාගන්නවා. තෙල් නම් දාන්නේ නැහැ මම මේ මොකද ඉක්මනට තම්බලා ගන්න නිසා සමහරලාට පැස්ටා වගේ හදන්න නම් තෙල් දානවා වතුරට. ඉතින් ඕගොල්ලෝ නූඩල්ස් තම්බද්දී වතුරට තෙල් දාන්නද? දැන් මම මේක කඩා ගන්න හදන්නේ. මොකද දිගට තිබුණාම චුට්ටක් කන්න අමාරු නිසා මම මේක පොඩි කරගන්නවා. පොඩි කෑලි වලට කරගෙන තම්බ ගන්නයි හදන්නේ. දැන් මම නූඩල්ස් ටික තම්බගෙන ඉවරයි. මම දැන් නූඩල්ස් තම්බපු භාජනයේම තමයි තෙම්පරාදුව කරන්න හදන්නේ. මොකද මට එතකොට හොදන් තියෙන භාජන ටික අඩු වෙනවනේ. මුලින්ම මෙහෙම තෙල් චුට්ටක් දාගෙන ඊට පස්සේ මම කපලා තියෙනවා කැරට් ලීක්ස්, ලුණු, පොඩි හිනිමිරිස් කරලකුත් ගත්තා. කරපිංච මම නම් මේ ඔක්කොම එකපාර තෙලට දාගන්නවා. වෙන වෙනම දාන්න යන්නේ නැහැ. ඒ දාලා හිටන් ඉතින් ටිකක් තෙම්පරාදු වෙනකන් මලවලා ඊළඟට මම රසකාරක පැකට් එක දාගන්නවා. ඒකේ තියෙන ඊටත් පස්සේ ඒකේ තියෙනවා chili paste මේ මිශ්‍රණය. chili paste එක මම ඉතින් ඒකත් දාගත්තා බලන්න. ඒකත් දාලා හොඳට කලවම් කරලා දැන් ලුණු ටිකක් දානවා. ඊළඟට කෑලි මිරිස් ටිකක්. අපේ ගෙදර ටිකක් සැරට කන්න කැමති. බබාට වෙනම වෙන නිසා අපි දැන් ටිකක් සැරට කන්නේ. ඊළඟට හොඳට තෙම්පරාදු වෙනකන් තියලා නූඩල්ස් ටික දාගෙන හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ.
මං ඉතින් මේකට බිත්තර මස් ඒ වගේ දෙයක් එකතු කරේ නැහැ. මොකද මේකේ මේ රසකාරක පැකට් එකක් තිබුණ නිසා ඒක වැඩි ඒ දේවල් නොදැම්ම කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. හොඳ රසට තියෙනවා. ඉතින් මම දැන් මේ ටික ඉක්මනටම රෙඩි කරලා බබාගේ බෝතල් වලට වතුර පුරවන්නයි හදන්නේ. මම පොඩි කාලේ ඉඳන්ම එයාගේ මේ කිරි දැන් එයා සාමාන්‍යයෙන් පාන්දර නම් කිරි බොන්නේ නැහැ. ඒතර පොඩි කාලේ හුරුවට බැරි වෙලාවත් පාන්දර හරි කිරි එකක් බොන්න දෙන්න ඕනුනොත් කියන බයට මම පුරුදුලා හිටියා මේ උණු වතුර සහ කියන්නේ උතුරවපු වතුර සහ උතුරලා නිවපු වතුර බෝතල් දෙකකට දාලා තියන්න. ඉතින් මම මේක හැමදාම පුරුද්දක් විදිහට රැයට කරනවා. දවසින් දවස වතුර ටික මාරු කරනවා. දවල් දවසම යා මේ බොන්නේ මේ මං උණු කරලා දාපු බෝතලේ වතුර තමයි. ඉතින් ඒක දැන් පුරුදු වෙලා. ඊළඟට දැන් මං හදන්නේ යාව වොෂ් දාන්න යන්න. එයා වොෂ් දාලා මමත් වොෂ් එකක් දාගෙන ඊළඟට එයාට කෑම කවන්නයි තියෙන්නේ. ඉතින් කෑම කවන එක නම් ඇත්තටම යුද්ධයක් කියලා අම්මලා දන්නවනේ. ඒකට ටික වෙලාවක් යනවා. එයාට කෑම කවලා ඉවර වෙලා නිදි කරවලා තමයි අපිට ඉතින් ඉතුරු වැඩ ටික ඔක්කොම කරන්න වෙන්නේ. ඒක ඉතින් හැම අම්මා කෙනෙකුටම පොදු දෙයක් කියලා කවුරුත් දන්නවනේ. මොකද ඒගොල්ලෝ ඇහැරලා ඉන්න හැමතිස්සෙම අපිත් එක්කම තමයි ඉන්න ආසා. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කාලේ ඉන්න දීලා එයාලා නිදාගත්තාම තමයි අපි අපේ වැඩ ටික කරන්නේ. ඉතින් දැන් මං කෑම කවලා එයාව නිදි කරවන්නත් එක ගියා. දැන් එයාට කතන්දර කියන්න කාලෙනේ දැන් මේ. එයා හරි ආසයි මේ දවස්වල කතන්දර අහන්න. ඉතින් මෙන්න මේ පොත් ටික ඇදලා ඔක්කොම ඇදලා දාලා එයා කැමති පොත් තෝරලා දෙනවා කතන්දර කියන්න. ඉතින් ඒවත් කියලා දීලා දැන් තමයි එයා නින්දට ගියේ. මම ඉතින් මේ ටික ටට්ටක් ගාලා අහුරලා මගේ රෑ කෑම එක ගන්න තමයි යන්න හදන්නේ දැන්. ඉතින් ඇහැරලා ඉදි තොරතුරුංචියක් නැතුව කියවනවා. අපිව පස්සෙන්ම ඉන්නවා. ඒ වෙලාවට නම් ඉතින් අපේ වැඩ කරගන්න මෙයා නිදාගන්නේ කොයි වෙලේද කියලා බලා ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතින් නිදාගත්තාම නම් හරිම පාළුයි. ගේම හරිම පාළුවක් දැනෙනවා. ඉතින් දැන් මම කෑම එක කන්න තමයි හදන්නේ මගේ රස නූඩල්ස් එක. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට මේ වෙලාව ඕගොල්ලෝ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් අපි ඉක්මනට හම්බෙමු. සුබ රාත්‍රියක්.